ආයිබෝවන් සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියමින් ඔයාලා හැමෝම පිළිගන්නවා සිනමා ආටිස්ට් අපේ YouTube channel එකට. අද මම ඔයාලට අරන් ආව ෆිල්ම් එක නම් ටිකක් පරණයි. මේක 2006 නිර්මාණය වුණ ග්‍රීක් මෙතොලොජි එක සම්බන්ධ ෆිල්ම් එකක්. කතාව ගැන කෙටියෙන් කිව්වොත් පර්සියාවේ රජතුමා වෙන සෙරක්සස් ග්‍රීකය ආක්‍රමණය කරන්න එනවා ලක්ෂයක විතර ලොකු සේනාවක් අරගෙන. ඉතින් මෙයාලා එක්ක හැප්පෙන්න ග්‍රීකයේ ස්පාටා කියන නගරයෙන් 300ක වගේ පුංචි හමුදාවක් තමයි යන්නේ. ඉතින් ගයිස් අප බලමු මේ 300 දෙනා සෙරක්සස්ගේ පතාමියකට මොන විදියටද ඇටැක් කරන්න කියලා. මූවි එක බලපු නැති අය මේක අනිවාර්යෙන් බලන්න. මොකද මම මේ වෙනකම් බලපු වෝ මූවිස් වලින් දැකපු සුපිරිම මූවි එකක් තමයි මේක. වැඩි කතා නැතුව අපි මූවි එක බලමු එහෙනම්. වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා යාළුවනේ. අද අපි බලන්නේ 300. ඉතින් මේ මූවි එක පුරාවටම කවුරු හරි මේ වුණ යුද්ධය කාට හරි කියන විදියට තමයි ගලාගෙන යන්නේ. ආරම්භයේදී අපිට පෙන්වන්නේ කවුරු හරි මිනිස්සෙක් කළුතුපන් වගේ ළමයෙක් චෙක් කරමින් ඉන්නවා. මේ ළමයා ග්‍රීකයේ ස්පාටාවල ඉපදුන ළමයෙක්. කොහොම හරි ස්පාටාවල අලුතෙන් ළමයෙක් ඉපදුනාම යාව චෙක් කරනවා එයාට ලෙඩ එහෙම තියනවද කියලා. එහෙම මොනවා හරි රෝග තියෙන ළමයින්ව මෙයාලා ඉපදුන ගමන්ම පල්ලමකට දාලා මරලා දානවා. ඒ වගේම ඔය ඉපදෙන ළමයින්ට අවුරුදු 7ක් වෙද්දී එයාලව අම්මලාගෙන් වෙන් කරගෙන අරන් යනවා යුද්ධය සඳහා පුහුණු කරන්න. පුහුණුවේදී මෙයාලට අධික ලෙස පහර දෙනවා, වේදනාවල් ගොඩක් දෙනවා. දීලා මේ ළමයින්ගේ තියෙන අනුකම්පා සහගත ගතිය නැත්තරම නැති කරලා දානවා. ඒ වගේම ටිකක් ලොකු වෙද්දී මෙයාලව කැලෑවට ගෙනihin දානවා මාස කිහිපයකට. ඔය මාස ගාන කැලේ ඉඳලා ප්‍රශ්නයක් නැතුව ආය නගරයට එන අයව තමයි ස්පාටා සොල්දාදුවන් විදියට එයාලා පිළිගන්නේ. ඉතින් මේ මූවි එකේ ප්‍රධාන චරිතය වෙන ස්පාටාවල රජු ලියනයිඩස්වත් අඩු වයසේදී මේ විදියටම කැලෑවට යවනවා. කැලේදී ගොඩක් ලොකු වෘකයෙක්වත් මෙයා මරලා උගේ හැමත් ගලවගෙන ඇඟට දාගෙන ආයෙ ස්පාටා නගරයට යනවා. කොහොම හරි ඊට ටික කාලයකට පස්සේ ලියනයිඩස් ස්පාටාවල රජතුමා වෙලා ඉන්නකොට පර්සියානු දූතයෙක් ඇවිල්ලා කියනවා එයාට ලියනයිඩස්ව හම්බෙන්න ඕනි කියලා. ඉතින් ලියනයිඩස් මෙයාව හම්බෙන්න ගියාම මේ දූතයා කියන්නේ එයාලා පර්සියානු රජතුමා වෙන සෙරක්සස් ගොඩක් රටවල් ආක්‍රමණය කරා. ඔයාලා අපේ ඊළඟ යුද්ධවලට වතුරයි භූමියයි දෙනවනම් අපි ඕගොල්ලොන්ව මරන්නේ නැහැ කියලා. ඉතින් මේකට කැමති නැති ලියනයිඩස්ගේ රැජිනා මේ වෙලාවේ පර්සියානු දූතයාට බනිනවා. ඒකත් එක්ක කේන්ති ගිය දූතයා කියන්නේ පිරිමි කතා කරද්දි කොහොමද ගෑනු මැද්දට පනින්නේ කියලා. ඒත් රැජිනා මේ වෙලාවේ කියනවා පිරිමින්ට ජීවය දෙන්නෙත් ගෑනු. ඒකින්ද ගෑනුන්ට ඕනි තැනක කතා කරන්න පුළුවන් කියලා. ඒකත් එක්ක මේ දූතයා තර්ජනය කරමින් කියන්නේ සෙරක්සස් කියපු දේ කරන්න කියනවා. ඉතින් මෙයාගේ මේ තර්ජන වලටයි තමන්ගේ බිරිඳට කරපු අපහාසයටයි කේන්ති ගිය ලියනයිඩස් මේ දූතයාවයි එයාගේ අනික් ගෝලයෝ ටිකවයි පතුලක් නැති වලකට දානවා. ඒ වගේම ලියනයිඩස් දන්නවා දැන් මේ කරපු දේත් එක්ක පර්සියානුව අනිවාර්යෙන් ස්පාටා ආක්‍රමණය කරන්න එනවා කියලා. කොහොම හරි ස්පාටාවල සම්ප්‍රදායක් තියෙනවා යුද්ධයකට යන්න කලින් එයාලා පූජකයෝ මාර්ගයෙන් කරන්න යන යුද්ධ ගැන අනාවැකියක් අහන. මේ පූජකයෝ අනාවැකිය කියන කෙනා විදියට පාවිච්චි කරන්නේ ස්පාටාවල ලස්සනම කෙල්ලව. ඒ කෙල්ලව මත් කරලා වගේ එකක් කරලා මේ පූජකයෝ ටික එයාගෙන් අනාවැකිය අහලා කීන් ලියනයිඩස්ට කියන්නේ යුද්ධයට යන්න එපා ගියොත් ස්පාටාව වගේම මුළු ග්‍රීකයම පර්සියාවට යටත් වෙනවා කියලා. පූජකයෝ මෙහෙම කිව්වට ඇත්තටම වෙලා තියෙන්නේ මේගොල්ලෝ පර්සියාවෙන් පගාව අරන් ලියනයිඩස් යුද්ධයට යන එක නවත්තන්න ඕනි හින්දා ලියනයිඩස්ට බොරු කියන එක. මේකට මේ පූජකයෝ වගේම ස්පාටාවල දේශපාලන මණ්ඩලයේ එක මිනිහෙකුත් සම්බන්ධයි. පූජකයෝ මොනවා කිව්වත් ඒව තඹයකට මායිම් කරපු නැති ලියනයිඩස් එයාගේ සුපිරිම 300 දෙනාත් අරගෙන සෙරක්සස්ගේ ලක්ෂක හමුදාවට ගේමක් දෙන්න ලෑස්ති වෙනවා. මේ වෙලාවේ අර පර්සියාවෙන් පගාව ගත්ත දේශපාලකයා සහ තවත් දේශපාලන මණ්ඩලයේ කට්ටියක් ඇවිත් ලියනයිඩස්ගෙන් අහනවා කොහෙද යන්නේ කියලා. ඒ වෙලාවේ ලියනයිඩස් කියනවා මම මේ 300 දෙනා අරන් යුද්ධයකට නෙමෙයි යන්නේ පුර සංචාරයකට යන්නේ. ඒ වගේම මේ 300 දෙනා තමයි මගේ බොඩිගාඩ්ලා කියලා. එහෙම කියලා සේනාවත් අරන් ලියනයිඩස් යද්දි එයාලා සපෝට් එකට ආකේඩියල්ලත් එනවා. ආකේඩියල්ලගේ රජතුමා වෙන ඩැක්සෝස් මේ වෙලාවේ අහන්නේ මේ වගේ පොඩි හමුදාවක් අරගෙනද ඔයා සෙරක්සස් එක්ක හැප්පෙන්න යන්නේ කියලා. සුපිරි කියන ස්පාටා වලට වඩා සෙබළු මල්ලගත් ඉන්නවා කියලා. ඉතින් මේ වෙලාවේ ලියනයිඩස් ආකේඩියල්ලා තුන්දෙනෙක්ගෙන් එයාලා රැකියාව මොකක්ද ඇහුවම එයාලා කුඹල්කරුවන්, මූර්ති ශිල්පීන්, කම්මල්කරුවන් වගේ දේවල් කියනවා. ආකේඩියල්ලා ගොඩක් හමුදාව අරන් වගේ ආවට මෙයාලා වෘත්තිමය සෙබළු නෙමෙයි. ඉතින් මේ වෙලාවේ එන ලස්සන සීන් එකක් පෙන්නනවා. ලියනයිඩස් පිටිපස්සේ ඇල්ල එයාගේ හමුදාවෙන් අහනවා ස්පාටනුවරුනේ ඔයාගේලාගේ රැකියාව මොකක්ද කියලා. මේ වෙලාවේ ස්පාටන්ලා 300 දෙනා සුපිරිම චියර් අප් එකක් දීලා අපේ රැකියාවම යුද්ධ කිරීම අපි වෘත්තිමය සොල්දාදුවෝ කියන එක පෙන්නනවා. Spartans!
What is your profession? ඉතින් ඒකෙන් පස්සේ ලියනයිඩස් ඩැක්සෝස්ට කියනවා ඔයා ගෙනාවට වඩා සෙබළු මං ගෙනාවා කියලා. ආකේඩියල්ලගේ පිරිස වැඩි වුණාට එයාලා සෙබළු ඉන්නේ ඊටාම සුළු පිරිසක්. කොහොම හරි ඉතින් මේ දෙකොල්ලෝ එකතු වෙලා මේ වෙලාවේ යුද්ධෙට යනවා. ලියනයිඩස්ගේ අදහස තියෙන්නේ ස්පාටාවල උතුරු පැත්තේ තියෙන හොට් ගේට් කියලා හඳුන්වන පටු ස්ථානයකට ගිහින් පර්සියන් සෙබළු එක්ක සටන් කරන එක. එයා මෙතන පාවිච්චි කරන්නේ පර්සියන්ලා ලක්ෂයක් හිටියත් මේ පටු මගෙන් ලක්ෂයටම එකපාර එන්න බැරි හින්දා. එකාපස්සේ එක එන පර්සියානු හමුදාව හොට් ගේට් එකේදීම ඉවර කරන එක තමයි ලියනයිඩස්ගේ අරමුණ. ඉතින් මෙයාලා කොහොම හරි හොට් ගේට් එක තියෙන තැනට ඇවිත් මුහුද දිහා බැලුවම නැව් වලින් එනවා පර්සියානු හමුදාව. ඒ වෙලාවේ හමුදාවේ ප්‍රමාණය දැකපු ඩැක්සෝස් ගොඩක් බය වෙනවා. ඒත් ඉතින් ස්පාටන්ස්ලා නම් සත පහකටවත් ගණන් ගන්නේ නැහැ මේ සේනාව. මොකද එයාලා හිතන්නේ රට වෙනුවෙන් සටන් කරලා මැරෙන එක තමයි ජීවිත කාලේ එයාලට හම්බෙන හොඳම ගෞරවය කියලා. කොහොම හරි එදා රෑ ලොකු කුණාටුවක් ඇවිත් පර්සියන් නැව් ගොඩක් විනාශ වෙලා ගොඩක් පර්සියන් සෙබළු මැරෙනවා. ඒත් පහුවදා ඩැක්සෝස් එක්ක ස්පාටා සෙබළු දෙන්නෙක් ගිහින් බැලුවම තවත් පර්සියානු සෙබළු බර ලෝඩ්යක් ඉතිරි වෙලා ඉන්නවා. මේ වෙලාවේ ස්පාටාවල එක සෙබළෙක් පර්සියානු හමුදාවේ පිරිස දැකලා ගොඩක් සතුටු වෙනවා. මොකද එයාලට ගොඩක් මිනිස්සු මරන්න පුළුවන් හින්දා. ඊට පස්සේ ඉතින් ස්පාටල්ලා හොට් ගේට් එක ළඟ ගල් වලින් බැම්මක් බඳිනවා යුද්ධෙට පාවිච්චි කරන්න හිතාගෙන. බැම්ම බඳින අතරතුර එතනට ආව එක පර්සියානු දූතෙක් ස්පාටල්ලාට තර්ජනය කරනවා යටත් වෙන්න කියලා. ඒත් ඔහොම කියද්දි මේ දූතයා දකිනවා ස්පාටල්ලා හදලා තියෙන බැම්මේ බදාම විදියට පර්සියානු සෙබළුත් පාවිච්චි කරලා තියෙනවා. ඉතින් ඒකෙන් දූතයා පොඩ්ඩක් බය වුණත් එයා කසේ අරගෙන ස්පාටල්ලාට ගහන්න හදද්දි ස්පාටල්ලාගේ එක සෙබලෙක් උඩින් පැනලා මේ දූතයාගේ අත කපලා දානවා. අත කපලා එයා කියන්නේ උඹලා සෙරක්සස්ට කියපන් යුද්ධේ පටන් ගත්තා උඹලා සේනාව එවන්න කියලා. ඉතින් කොහොම හරි ලියනයිඩස් එයාගේ සේනාව එක්ක ආරම්භයේ ඉඳන්ම එද්දි ස්පාටා සෙබළු අඳින ඇඳුම ඇඳගත්ත කුදු මිනිහෙක් මෙයාලා පස්සෙන් එනවා. ඒ කුදු මිනිහා හොට් ගේට් වලදී ලියනයිඩස්ව හම්බෙන්න ඇවිත් කියන්නේ එයාගේ තාත්තත් ඉස්සර ස්පාටා සේනාවේ හිටියා. මේ හෙල්ල මේ පලිහ මේ ඇඳුම එහෙමත් එයාගේ එයා මට සටන් උගන්වලා තියෙනවා කියලා. ඒ වගේම මෙයා මේ කුදු මිනිහාට ඉපදුනාම එයාව මරයි කියලා තාත්තයි අම්මයි එයාවත් අරගෙන වෙන ප්‍රදේශයකට ගියා කියලාත් කියනවා. මේ ටික කියලා එයා කියන්නේ එයාවත් ස්පාටා හමුදාවට බඳව ගන්න කියලා. එයා කියපු හැම කතාවක්ම අගය කරපු ලියනයිඩස් කියන්නේ ඔයාට පලිය උස්සන්න තරම් ශක්තියක් නැති හින්දා ඔයාව යුද්ධයට අරන් යන්න බෑ. ඒත් ඔයාට උදව් කරන්න ඕනි නම් සෙබළුන්ට වතුර ගේන වගේ දේවල් කරන්න කියලා. සේනාවට ගත්ත නැති එකට කේන්ති ගිය මේ කුදු මිනිහා එයාගේ පල්ලියත් පල්ලෙහාට විසික් කරලා හැමෝටම ශාප තියමින් මේ වෙලාවේ කෑ ගහනවා. ඊට පස්සේ ඉතින් යුද්ධේ පටන් ගන්නවා. පර්සියානු සෙබළු කූබිගුලක් ඇවිස්සලා වගේ මෙතෙන්ට එනවා ස්පාටල්ලාව මරන්න. එදා ඒ ආපු පර්සියල්ලට අණ දෙන ප්‍රධානියා මේ වෙලාවේ කියනවා ස්පාටනුරුනේ ආයුධ බාර දීලා යටත් වෙන්න කියලා. ඒක කිව්ව විතරයි හොට් ගේට් එක පැත්තෙන් උඩින් ආව හෙල්ලක් මේ අණ දෙන්නගේ පපුවේ වදිනවා. ඒත් එක්කම ලියනයිඩස් මෙයාලට කියන්නේ පර්සියානුවනේ උඹලට අපේ ආයුධ ඕනි නම් ඇවිල්ලා ගනින්න කියලා. ඉතින් ඒ කියපු දේත් එක්ක මේ පර්සියානු මෝඩලලා ගිහින් හොට් ගේට් එකේ අර පටු තැන ආස්සේ පොඩි පිරිස් වශයෙන් ස්පාටල්ලා එක්ක හැප්පෙන්න යනවා. ස්පාටල්ලා ඉතින් එයාලා ටෙක්නික් පාවිච්චි කරලා මේ එන පර්සියානු හමුදාවට ගේමක්ම නැතුව පහර දෙනවා. මහන්සි වෙලා තිබහත් එක්ක ඉතුරු වෙලා ඉන්න පර්සියානුවන්ට වතුරු ටිකක් දෙමු කියලා පළවෙනි දවසේ ආව අන්තිම පර්සියානුව ටිකක් මූදට තල්ලු කරලා මේ වෙලාවේ මරලා දානවා. ඊට පස්සේ ස්පාටල්ලා ජයഘോഷා නගද්දී පර්සියානු කඳවුරු පැත්තෙන් ඊතල ලක්ෂ ගාණක් ස්පාටල්ලා ඉන්න පැත්තට උඩින් එනවා. ඒත් ඉතින් එක ස්පාටන් කෙනෙක්වත් මැරෙන්නේ නැහැ. එයාලා පලිහෙන් කවර් වෙලා ඒක යට ඉන්න ගමන් පර්සියන්ලට hina වෙනවා බයගුල්ලෝ කියලා. එදා දවසේ යුද්ධය ඉවර වෙලා ස්පාටල්ලා විවේක ගනිමින් ඉද්දි පර්සියානු රජතුමා වෙන සෙරක්සස් ලියනයිඩස්ව හම්බෙන්න එනවා. ඇවිත් සෙරක්සස් ලියනයිඩස්ට කියන්නේ ඔයාට ඕනිම තරම් ධනය බලය භූමිය හැමදේම දෙන්නම්. අපි ඊළඟට ආක්‍රමණය කරන යුරෝපයේ බලයත් ඔයාට දෙන්නම්. මගේ ඉස්සරහා දන ගහලා මේ යුද්ධෙන් අයින් වෙන්න කියලා. ඒත් ලියනයිඩස් කියන්නේ ඔයාගේ සෙබළු මරලා මගේ කකුල් වල කෙන්ඩ පෙරලිලා වගේ තියෙන්නේ. ඒකින්ද දන ගහන්න බෑ කියලා. ඒ කියපු දෙයට අම්බාන එක කේන්ති ගිය සෙරක්සස් කියනවා මං ඔබ ස්පාට නගරය බිමට සමතලා කරලා දානවා. ඒ වගේම උඹලා ගැන ලියවුන හැම පොතක්ම ගිනි තියනවා. ඒ විතරක් නෙමෙයි උඹලා ගැන කතා කරන හැම එකාගේම දිව කපලා ඇස් ගලවනවා. එතකොට අනාගතේ ඉන්න කවුරුත් උඹලා ගැනවත් ස්පාට ගැනවත් දන්නේවත් නැති වෙයි කියලා. එහෙම කියලා එතනින් පිට වෙලා ගිය සෙරක්සස් එයාගේ සුපිරිම හමුදාව වන ඉමෝටල්ස් තව යවනවා ස්පාටන්ස්ලාව මරන්න.
මේ ඉමෝටල්ස්ලා කාටවත්ම මරන්න බෑ කියලා තමා කියන්නේ. ඉතින් ඉමෝටල්ස්ලා හොට් ගේට් එක ළඟට ගියාම දකිනවා පර්සියාවේ මැරිච්ච හමුදාව ගොඩ ගහලා පත බැම්මක් වගේ එකක් ගහලා තියෙනවා. ඒක දැක්කම නම් ඉමෝටල්ස්ලාත් ටිකක් බය වෙනවා. ඉතින් ඔතනත් ෆයිට් එක පටන් ගන්නවා මේ ඉමෝටල්ස්ලා විකෘති කරපු වෙනම මිනිස්සු ටිකක්. ඒ වගේම මෙයාලා ගොඩක් දක්ෂ සෙබළු. මෙතන ඉතින් ෆයිට් එක ලොකුවටම යනවා. ස්පාටල්ලාත් කිහිප දෙනෙක්ම මේ ෆයිට් එකේදී මැරෙනවා. ඒ වගේම ඉමෝටල්ස්ලා අතර ඉන්න යෝධයෙක් වගේ මිනිහෙක් එක්ක ගිය ෆයිට් එකකින් ලියනයිඩස්ගෙත් එයා ළඟ පොඩ්ඩක් තුවාල වෙනවා. ඒත් ලියනයිඩස් මේ යෝධයාගෙත් බෙල්ල වෙන් වෙන්නම කපලා දානවා. ඊට පස්සේ තවත් පොඩ්ඩක් ඇඩ්වාන්ස් වෙච්ච පර්සියානෝ ටිකක් එනවා. එයා ළඟ බෝම්බ වගේම එක විදිහේ සත්තුත් ඉන්නවා. කොච්චර මොන විදිහ උන් ආවත් තේන හැම එකම ස්පාටල්ලා ලේසියෙන්ම පරාද කරනවා. කොහොම හරි ওই ෆයිට් එක යන අතරතුර ලියනයිඩස්ගේ සේනාධිනායකයාගේ පුතාගේ බෙල්ල වෙන් වෙන්නම කපනවා එක පර්සියන් සෙබලේ. තමන්ගේ ඇස් ඉස්සරහම පුතාගේ බෙල්ල කපපු එකට කේන්තිගේ සෙම්පතිතුමා පර්සියානු සෙබළුන්ව කුකුල්ලු කපනවා වගේ කපලා දානවා මේ වෙලාවේ. ඉතින් කොහොම හරි දුකෙන් කෑ ගහන සෙම්පතිතුමාව ස්පාටල්ලා 3 දෙනෙක් ගිහින් අල්ලලා කන්ට්‍රෝල් කරගන්නවා. එදා දවසේ ජයග්‍රහණයත් ස්පාටල්ලාගේ වුණාට එයාලා සින්දු කියන්නේ ජයഘോഷා නගන්නේ නැහැ. මොකද සෙම්පතිතුමාගේ පුතා මැරුණ හින්දා. මේ අතරතුර ස්පාටා සේනාවට එකතු වෙන්න ආව කුදු මිනිහා යනවා සෙරක්සස්ව හම්බෙන්න. එයා සෙරක්සස්ට කියනවා හොට් ගේට් එකේ පිටිපස්සට යන්න පාරක් මන් දන්නවා. මට කාන්තාව සල්ලි නිල ඇඳුමක් එහෙම දෙනවා නම් මං ඒ පාර කියන්නම් කියලා. ඉතින් සෙරක්සස්ටත් ස්පාටල්ලා මොන විදියෙන් හරි ඉවර කරන්න ඕනේ හින්දා එයා ඕනි දෙයක් දෙන්නම් ඒ පාර කියන්න කියනවා. ඉතින් ওই දේවල් වලට කෑදරුණු මේ කුදු මිනිහා එයාගේ ස්පාටාව වගේම එයාගේ රජතුමාවත් මේ වෙලාවේ පාවලා දෙනවා. ඉතින් මේ කුදු මිනිහා කියනවා එළුව අරන් ගිය පාරක් තියෙනවා. එහෙන් ගියොත් හොට් ගේට් එකේ පිටිපස්සට ගිහින් ස්පාටල්ලාව වට කරලා එයාලව ලේසියෙන්ම ඉවර කරන්න පුළුවන් කියලා. ඉතින් මේ වෙනකන් හොට් ගේට් එකේ මැද්දේ ඉඳන් ස්පාටල්ලා එක්ක සටන් කරා අර පාරෙන් ඇවිත් මෙයාලව වට කරොත් එයාලට බෑ එයාලා සැලැස්ම විදියට සටන් කරන්න. මේ අතරතුර ලියනයිඩස්ගේ බිරිඳ දේශපාලන මණ්ඩලයක මිනිසෙක් හම්බෙන්න යනවා. ඒ මිනිසයා තමයි සෙරක්සස්ගෙන් සල්ලි අරන් පර්සියාවට ගැතිය වැඩ කරන දේශපාලකයා. රැජින මේ වෙලාවේ කියනවා රජතුමාට 300ක සේනාවක් මදි. ඒකින්ද තව ටිකක් හමුදාව යවන්න ඕනි කියලා. ඒ වෙලේ මේ මිනිසයා කියනවා එහෙම හමුදාව යවන්න නම් දේශපාලන මණ්ඩලයේ හැමෝම කැමැති කරව ගන්න ඕනි. ඒක කරන්න පුළුවන් මට විතරයි. ඔයාට ඒ දේ කරලා ඕනේ නම් එයා එක්ක නිදියන්න එන්න කියලා. ඉතින් මේ රැජින්ට එයාගේ රජතුමාව බේර ගන්නත් ඕනේ හින්දා මේ මිනිහත් එක්ක නිදියන්න තීරණය කරනවා. ඉතින් ඔය අතරතුර ඩැක්සෝස් කලබලෙන් එනවා ලියනයිඩස් හම්බෙන්න. ඇවිත් එයා කියනවා කුදු මිනිහා එළුව අරන් යන පාර ගැන සෙරක්සස්ට කියලා. එහෙන් ඉමෝටල්ස්ලා ආව හින්දා එහෙ අපි දාලා හිටිය පෝෂයන් වරුත් පැනලා ගිහින් දැන් කොහොමත් අපි පරදිනවා. ඒකින්ද පසුබහිමු කියලා. ඒත් ලියනයිඩස් කියන්නේ ස්පාටල්ලා කවදාවත් යටත් වෙන්නෙත් පලා යන්නෙත් නෑ. ඒක තමයි ස්පාටාවේ නීතිය කියලා. නීතියක් කිව්වට මේක නීතියක්ම නෙමේ එයාලාගේම හදවතට කියාගත්ත දෙයක්. Spartans never retreat. Spartans never surrender. ඉතින් අර එහෙම කිව්වට පස්සේ ඩැක්සෝස් ලියනයිඩස්ට සුබපතලා එයාගේ සේනාවත් අරගෙන පිට වෙලා යනවා. ඊට පස්සේ ලියනයිඩස් එයාගේ සේනාවේ සුපිරිම වැඩෙක් වෙන ඩිලියස්ට පැත්තකට අඬ ගහනවා. මේ වෙලාවේ ඩිලියස්ගේ එක හැක් සටනෙන් නැති වෙලා හිටියත් එයා යුද්ධයට යන්න රෙඩි පිට තමයි ඉන්නේ. ඒත් ලියනයිඩස් කියනවා ඩිලියස් ඔයා ආයේ ස්පාටාවලට යන්න ගිහින් මුළු ග්‍රීසියටම එයාලගේ 300 දෙනා මෙතන කරපු වික්‍රමාන්විත වැඩේ ගැන කියන්න කියලා. එහෙම කියලා පුළුවන් තරම් ග්‍රීක හමුදාව සෙරක්සස්ට එරෙහිව එකතු කරන්න කියලාත් කියනවා. ඒ වගේම ලියනයිඩස් එයාගේ බෙල්ලේ තිබ්බ මාලේ ගලවලා ඩිලියස්ට දෙනවා මේක රැජිනට දෙන්න කියලා. මොකද ලියනයිඩස් දන්නවා දැන් කොහොමත් වට කරලා එයාට පහර දුන්නම එයාලා ඔක්කොම මෙතන මැරෙනවා කියලා. ඔය ටික කියලා ඩිලියස්ව පිටත් කරලා ඇරලා ලියනයිඩස් එයාගේ සේනාවට කියන්නේ උදේ ආහාරය ප්‍රීතියෙන් සුහඳව ගන්න මගේ ළමයිනේ අපි රෑ කෑම එක අපායේදී රස විඳිමු කියලා. Spartans! Ready your breakfast and eat hearty. But tonight, we dine in hell! මේ අතරවාරේ දේශපාලන මණ්ඩලයට ගිය ලියනයිඩස්ගේ රැජින මණ්ඩලය අමතමින් ලස්සන කතාවක් කරලා කියනවා ස්පාටාව වගේම ස්පාටාවල රජතුමා වෙනුවෙන් සේනාව තව යවමු කියලා. එයා හිතනවා අර එයා එක්ක රෑ නිදිය ගත්ත මිනිස්සයා පොරොන්දු වෙන විදියට මේ වෙලාවේ එයාට උදව් කරයි කියලා. අනික් මණ්ඩල සමාජිකයන් රැජිනගේ කතාවට පැහැදුනත් අර නරක මිනිහා නැගිටලා ඉස්සරහට ගිහින් කියනවා මේ ගෑණිය රෑ ඇවිල්ලා මගෙන් උදව් ඉල්ලලා මං එක්ක නිදියන්න හැදුවා. ඒත් මං හොඳ හින්දා නිදියන්න ගියේ නෑ.
මේ ගෑණි ගණිකා රැජිනක් කියලා. ඔය කියපු දේත් එක්ක කේන්තිගේ රැජින ළඟ හිටිය කෙනෙක්ගේ කඩුවක් ඇදලා අරන් මේ මිනිහට අනිනවා. ඉතින් ওই මිනිහා බිම වැටෙද්දි එයාගේ සාක්කුවේ තිබිලා සෙරැක්සස්ගේ මූණ තියෙන රන් කාසි ටිකක් බිම වැටෙනවා. ඉතින් ඒකත් එක්ක අනෙක් මණ්ඩල සමාජිකයන්ට තේරුම් යනවා මේ මිනිහා ද්‍රෝහියෙක්, ඒ වගේම රැජින කිව්ව දේ ඇත්ත කියලා. ඉතින් ඊට පස්සේ අපිව ආයෙත් අරගෙන යන්නේ හොට් ගේට් එක පැත්තට. මේ වෙලාවේ ස්පාටල්ලාව පර්සියානුව හැම පැත්තෙම වට කරලා. මේ වෙලාවේ මෙතෙන්ට සෙරැක්සසුත් එනවා. පර්සියානු හමුදාවේ අන දෙන්නෙක් මේ වෙලාවේ ලියනයිඩස්ට කියනවා දැන් සටනක් නැහැ. ඒකින්ද ආයුධ බිම තියලා සෙරැක්සස් ඉස්සරහා දන ගහලා යටත් වෙන්න කියලා. ඉතින් ලියනයිඩස් එයාගේ හෙල්මට් එකත් ගලවලා බිම දාලා පලිහත් බිම දානවා. ඊට පස්සේ එයාගේ හෙල්ලත් බිමට දාපු ලියනයිඩස් සෙරැක්සස් ඉස්සරහා දනින් වැටෙනවා. ඉතින් දන ගහගෙන ඉන්න ලියනයිඩස් එකපාරටම ස්ටේලියස් කියලා කෑ ගහනවත් එක්කම පලිහවල් වලින් වට වෙලා හිටිය ස්පාටල්ලා මැද්දෙන් ආව එක සෙබලේ ලියනයිඩස්ගේ කොන්දට කකුල තියලා උඩින් පනින ගමන් ලියනයිඩස්ට දන ගහන්න කියපු අන දෙන්නට අනිනවා. ඒත් එක්කම හෙල්ල අතර ගත්ත ලියනයිඩස් හෙල්ල සෙරැක්සස් ඉන්න පැත්තට විසික් කරනවා. ඉතින් ලියනයිඩස් හෙල්මට් එක ගලවලා පලිහෙම බිමින් තියන්නේ යටත් වෙන්න නෙමෙයි. ඒවා තියෙද්දි හෙල්ල හරියට ඉලක්කයට විසික් කරන්න බැරි හින්දා. කොහොම හරි මේ වෙලාවේ මෙතන කලබලෙයි සෙරැක්සස් ඉන්නේ ටිකක් දුරිනුයි හින්දා ලියනයිඩස්ට හරියටම ඉලක්කය ගන්න බැරි වෙනවා. කොහොම හරි එයා විසික් කරපු හෙල්ල සෙරැක්සස්ගේ කම්මුලත් තිරාගෙනම ගිහින් එයාගේ සිංහාසනය වදිනවා. ඒකට අම්බානේගේ අකා නැග්ග සෙරැක්සස් මුන් ඔක්කොම මරපල්ලා කියනවා. ආයෙත් පාරක් නිවට යවන පර්සියානු හමුදාව කලින් පාර වගේම ඊතර ලක්ෂ ගාණක් එයාලා පැත්තට විදලා ස්පාටල්ලා ඔක්කොම සමූල ඝාතනය කරනවා. ස්පාටල්ලා මැරෙන අතරතුර ලියනයිඩස්ගේ අතාල්ලමින් කියන්නේ ඔබ වැනි මිනිහෙක් සමග සටන් කළා ඔබත් එක්ක මැරෙන්න හම්බුන එක ගෞරවයක් කියලා. ඉතින් මේ වෙලාවේ තමන්ගේ රැජිනව සිහි කරගත්ත ලියනයිඩස් සිංහෙක් වගේ අර ඊතල වරුසාවට පපුව දෙනවා. ඉතින් ওই සිද්ධිය ඉවර වෙලා ඊට පස්සේ අපිට පෙන්වන්නේ ස්පාට වලට ගිහින් ඉන්න ඩිලියස්ව. එයා රැජිනගේ අතට මාළේ දුන්නම රැජින දැනගන්නවා එයාගේ රජතුමා මේ වෙද්දි මැරිලා කියලා. මං ඔයාලට මුලදී කිව්වේ මේ මූවි එකම යන්නේ කවුරු හරි කෙනෙක් මේ යුද්ධේ කාට හරි කියනවා වගේ කියලා. ඒ කියන කෙනා කවුරුත් නෙමේ ලියනයිඩස් ස්පාටා වලට යවපු ඩිලියස්. එයා තමයි දැන් ස්පාටා සේනාව මෙහෙවන්නේ. එයා 10000ක විතර ස්පාටා හමුදාවක් හදාගෙන එයාට එයාලා වීර රජතුමාගේ කතාව කියලා එයාලවත් තරම් යුද්ධයට යනවා පෙන්නනවත් එක්කම මේ ෆිල්ම් එක ඉවර වෙනවා. ඉතින් මේක ෆිල්ම් එකක් විතරක්ම නෙමේ මේ ගිය යුද්ධෙත් ඇත්තටම අතීතේ තිබ්බ යුද්ධයක්ලු. එදාත් මේ ෆිල්ම් එකේ වගේම ස්පාටන්ලා 300ක් පර්සියානු සෙබළු ලක්ෂයක් එක්ක සටනට ගිහින් තියෙනවලු. ඒ වගේම මේ 300 දෙනා පර්සියානුව 10000කට වැඩිය මරලා තියෙනවා කියලාත් කියනවා. ඒ වගේම මේ ස්පාට නගරයේ තමා ලෝකෙ මෙතෙක් හිටිය හොඳම රණශූරයෝ හිටියේ කියලාත් තමා කියන්නේ. මේ ෆිල්ම් එකේ දෙවෙනි කොටසත් මම පුළුවන් තරම් ඉක්මනට අරන් එන්න යාළුවනේ. මගේ ඊළඟ වීඩියෝ එකත් එක්ක හම්බ වෙනකන් ඔයාලා හැමෝටම සුබ ගමන්.